අඩේ මේදය දිය කරන්න ව්‍යායම් ඕනි නෑ. මේ එළවලු 8 විතරක් ඇති. අන්තිම එක තමයි හොඳම. බඩ අඩුවෙන්නේ නැත්තේ ඉදිමුමයි මේදයයි නිසා. මේ එළවලු 8ම කෑවොත් ඒ දෙකම අඩුවෙනවා. 1. බණ්ඩක්කා. බණ්ඩක්කවල තන්තු වැඩි, බඩ පිරෙනවා, ශක්තිය අඩුයි. කොහොමද කන්නේ? රෑට තම්බාගෙන උළුහාල් ලුණු දාලා. 2. නිවිති. නිවිතිවල යකඩ තියෙනවා, මේදය දිය කරනවා. කොහොමද කන්නේ? උදේට නිවිති කොළවල යුෂ අරගෙන බොන්න පුළුවන්. 3. පිපිඤ්ඤා. පිපිඤ්ඤාවල 95%ක්ම තියෙන්නේ වතුර. බඩ ඉදුමම අඩු කරනවා. කොහොමද කන්නේ? දවල් කෑමට කලින් කෑලි 2ක් කන්නත් පුළුවන්. 4. කැරට්. කැරට් නිසා පැණි රස කෑම කන්න හිතෙන එක නවතිනවා. කොහොමද කන්නේ? සලාදයට කපලා කන්නත් පුළුවන්. 5. ගෝවා. මේකට කියන්නේ ඍණ ශක්ති එළවලු කියලා. ජීර්ණය කරන්න ශක්තිය වැඩි. ඔයාට පුළුවන් ගෝවා රෑට සුප් එකක් හදාගෙන බොන්න. තක්කාලි. ලයිකොපීන් නිසා බඩේ මේදය දිය වෙනවා. උදේ හිස් බඩට තක්කාලි යුෂ බොන්න පුළුවන්. බෙල් පෙපර්. බෙල් පෙපර් වල විටමින් C වැඩි. පීඩනය නිසා එන බඩ මේදය අඩු කරනවා. කැලරි ප්‍රමාණයත් අඩුයි. කොහොමද කන්නේ? ඔයාට සලාදයක් විදිහට හදාගෙන කන්නත් පුළුවන්. අවසාන එක තමයි කොත්තමල්ලි කොළ. මේවා නිසා වතුර පිට කරනවා. රෑට බිව්වොත් උදේට බඩ පැතලි. ඔයාට පුළුවන් කොත්තමල්ලි කොළ වතුර දාලා බ්ලෙන්ඩර් කරලා බොන්න. ඉතින් මට කියන් යන්න ඔයා මේ දේවල් try කරනවද? තව බඩ මේදය අඩු කරන කෑම අවශ්‍යද? මේ සාමාන්‍ය ආහාර තොරතුරක් පමණයි. වෛද්‍ය උපදෙසක් නෙවෙයි. ඔයාට ලෙඩක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වෙලා උපදෙස් ගන්නත් පුළුවන්. නිරෝගීව ඉන්න ගමන් හැඩට ලස්සනට ඉමු. ස්තුතියි.